මේ ප්‍රැක්ටිකල් එකේදී අපි ඉගෙන ගන්න method overloading ගැන. ඉතින් මේකදී method overloading කියන්නේ multiple method can have same name with different parameters. එතකොට method එකේ එකම නම තියෙන methods තියෙනවා. හැබැයි parameters ගණන වෙනස් වෙනවා. parameters ගණන වෙනස්. එකම නම තියෙනේම තියෙනවා. right. මේක ඉගෙන ගන්න ඉස්සෙල්ලා ප්‍රථමයෙන් example 1 කියන practical එක බලමු. හැබැයි මේ practical එකේ method overloading practical එකක් නෙවෙයි. example 1 ආයි නැවතත් කියනවා මම example 1 කියන්නේ method overloading එකක් නෙවෙයි. මේ practical එක බලලා දෙවෙනි practical එක බලමු. ඒක තමයි method overloading කියලා කියන්නේ. එතකොට ඒකේ තියෙනවා එකම නම තියෙනවා methods හැබැයි parameters වෙනස්. හැබැයි මේ හරි. අපි ඉස්සෙල්ලා මේක පොඩ්ඩක් බලමු example 1. මේක method overloading එකක් නෙවෙයි. ඒක පොඩ්ඩක් practice කරන්න. method overloading එකට ඉස්සෙල්ලා මේ practical එක කරලා බලන්න. right. two method add numbers of different types. right. එකිනෙකට වෙනස් වර්ගයේ numbers add කරන function දෙකක් අපි නිකන් test කරලා බලමු. මොකද්ද මේකේ වෙන්නේ කියලා. මේකේ අත්දැකීම අරගෙන ගිහින් ඊළඟට බලමු ඇත්තටම method overloading කියන්නේ මොකක්ද කියලා. right. මෙතන static int කියලා දීලා තියෙනවා. int කියලා කියන්නේ මේ method එකේ return type එක. මේ method එක call කරාම return එකක් දෙනවා integer type එකේ. ඒක තමයි මෙතන මේ return කියලා තියෙන්නේ. right. මේ method එක call වුණොත් මේ calculation එක වෙලා අගේ return වෙනවා. ඒ වගේම static double add method double. එතකොට මෙයාගේ නම add method int, මෙයාගේ නම add method double. එයාගේ return වෙන්නේ integer type එකෙන් නෙවෙයි double type එකේ. දශම ස්ථානත් එයාට හඳුනා ගැනීම හැකියාව තියෙනවා. ඒ වගේම එයා බාරගන්නේ double x double y xy කියලා variable දෙකක් දශම සංඛ්‍යා සහිත විශාල සංඛ්‍යාවල එයාට බාර ගැනීම හැකියාව තියෙනවා. right. int my num equal add method int. දැන් බලන්න මෙතන variable එකක් හදලා තියෙන්නේ මේ add method int කියන අපි function method එකට pass කරනවා 8 සහ 5. එතකොට මෙතෙන්ට x 8යි මේක 5යි වෙනවා. right. එතකොට 8යි 5යි එකතු වෙලා එනම answer එක 13. ඒ 13 කියන එක return වෙලා එනවා පිළිතුරක් විදිහට return එකක් විදිහට. ඒ එන එක මෙතන num1 වල store කර ගන්නවා variable එකේ. මේකෙදි double my num2 කියලා තියෙනවා. එතකොට double type එකේ data එකක් තමයි කවදා කරන්නේ. එතකොට data type එක double වෙනවා. දශම ස්ථාන සංඛ්‍යා විශාල සංඛ්‍යාවක් යට කවදා කර ගන්න පුළුවන්. add method double කියන function එක method එක call වෙනවා. එතකොට 4.3 සහ 6.26 කියන දශම ස්ථාන සහිත අගයන් තමයි pass කරන්නේ. එතකොට මේකෙන් එන answer එක බලන්න double type එකෙන් තමයි return වෙලා එන්නේ මේ දෙක එකතු වෙලා. right. එතකොට ඒ answer එක මෙතන my num2 කියන variable එකේ store කරගන්න. ඊළඟට system.out.println එකකින් int කියලා දාලා ඊළඟට value එක print වෙනවා integer value එක. ඊළඟට double කියලා දාලා මේ my num2 කියන variable එකට assign වෙච්ච අගය පෙන්නනවා. ඉතින් මෙතනදී අපි practice කරන්න ඕන return type එක මේ return කියන method එකකින් අගයක් return වෙන එක සහ ඒ return වෙන එක අපිට අල්ලගෙන display කරන්න පුළුවන් කියන එක තමයි මෙතනදී තේරුම් ගන්න ඕන. අපි ඊළඟට තමයි අපි බලන්නේ අතටම method overloading කියන්නේ මොකක්ද කියලා. මේ example 2 එකේ තමයි method overloading හරියටම අපිට පැහැදිලි කරලා තියෙන්නේ. right. ඉතින් බලමු. Overloading add methods to work both int and double. right. බලමු. මෙතන තියෙන static method එකක්. right. add method. මෙතන තියෙන double type එකක් add method. මේකෙන් return වෙන්නේ int එකක්, මේකෙන් return වෙන්නේ double එකක්. හැබැයි method දෙකේ name දෙක සමානයි. int x int y. double x double y parameters. හැබැයි method දෙක සමානයි. එතකොට බලමු main method එකේ ඉඳගෙන call කරනකොට add method 85 කියලා මේක call කරොත් එතකොට add method එකට ගිහිල්ලා එයා යන්නේ integers. එහෙමනම් වැඩ කරන්නේ මෙන්න මේ උඩ ඉන්න කෙනා තමයි වැඩ කරන්නේ. right. එයා වැඩ කරන්නේ. ඊළඟට ඒක num1 වලට වැටෙනවා. right. return value. ඊළඟට add method මේ 4.3 සහ 6.26 කියන එක කරන් add methods හරි. හැබැයි මෙයාට දශම ස්ථාන ලබා ගන්න බෑ. ඒක නිසා ඊළඟට මෙයාට පුළුවන්. එහෙමනම් දෙවෙනියට වැඩ කරන්නේ add method කියන මේ double type return type එක තමයි. මෙයාව තමයි දෙවෙනි පාර call කරනකොට වැඩ කරන්නේ. right. එතකොට මෙතන විශේෂයෙන් කියලා නෑ ඔය මේක වැඩ කරන්නේ මේක. එතකොට මෙන්න මේ parameters අනුව එකම නම තිබුණට ඒක ඒ method එක තෝර ගන්නවා. ඉතින් right. ඊට පස්සේ ඒකට අනුව මෙතන output එක දෙනවා.
So multiple method can have same name as long as the number and